මල්ලි හයරයක් යන්නද? ඔව්. හයරෙන්ද තමයි තියෙන්නේ. කොහෙටද යන්න ඕනේ? ඉඳා මේ ගණින් මෙච්චර මොකද වෙන්න ඕනේ මගෙන්? කියන්න මම ඕන තැනකට දාන්න. විනාඩි 20න් ගාලු කොටුව ගාවට ගිහිල්ලා දාපන්. විනාඩි 20න් ගාලු කොටුවට නගින්න වාහනේද? පිස්සු කපටෝගයක් පස්සෙන් කරගෙන ඔයාගේ පස්සෙන්ද දන්නේ නැහැ නේද උන් ආවේ? උබංග ඔයද ගියේ මේක? ගණන් ගන්න එපා. ඒ මගේ වාහනේ හරි සර්. හරි බුමි සර් සින්දුවක්වත් දාන්නද? දාන එකක් දාගෙන යන්. ඕන් අපි ගියා. අවුලක් නැහැ. කවුද ලයිසන් දුන්නේ? චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා ඇලෙන්න දීර දීලා සාවිනාඩි 15යි තියෙන්නේ. අපි දැන් ටිකක් හයියෙන් යන්. පස්සේ දින පටි වැදගන්නද සර්? හරි බලගන්න. ආදු දිදි ළමට වෙලි ඉඳලා මුතුලේ කොණක් සෙමිකලා ඔබ භායින් ඇසන් කොණක් කරලා යන්තන් කොරේ මට සබලලා මට ටිකක් සීනා සෙන්න කොණා නන්දන සීන ගඟේ ප්‍රේම දියේ නාලා මකරන්න පිය ඔයා නිකන් බයලා වගේ ඉන්නේ. නෑ පිස්සුද? එහෙනම් එච්චරයි. වාහනයක් ගිය දැක්කද? උඹේ වයර් මාල් වෙලාද? අඩි 298යි බං. සර් කෆීන තුමේ පාරේ ආවා. ඔය පැත්තට ඉතින් පොඩ්ඩක් බලන්න. කෆී හරි බලමුකෝ. කවුද දන්නේ අද මාත් එක්ක අල්ලන් සෙල්ලම් කරන්නේ. පොලිසිය වගේ. එහෙනම් අදත් හොරා පොලිස් පාරක් ගන්න වෙයි. අරක දන්නේ අරන් කියපු කෆීද එක. මොන කපීර්ද අපිත් එක්ක. මේක ලියාපදිංචිවත් කරලා නැහැනේ බං. දැන් බලා ගන්නකො සර් මගේ වැඩ. අයියෝ ඊට මේක නැවතුනේ. නැවතුනේ නෑ සර් ඇත්තට මේක කෆීද දුවද. ඕ ඇයි සර් බය වුණාද? මම එක්ක ඉස්සෙල්ලම තමයි සර් කරන්නේ. බය වෙන්න එපා සර් රුම්මා වල්ලන්නේ. තමසට ජෙට් එක ලයිසන් නැති දෙන්නේ. මේ තියෙන්නේ ලෝකෙ වේගෙන් යන ට්‍රේන් එක නේද? ඔව් ඒක තමයි තියෙන්නේ. නිල් පාර යන්නේ නම් ඒක. ඒ පාර යන්නේ නම් මේක තමයි. අනේ දෙවියනේ මේ වගේ පොර. තව දුරස ආවත නවත්තන්න.